බලපම් මේ ගැම්ම. පාර යන අනිත් කුචක්කු සිප්පි කෑලි වගේ පේන්න ගන්නවනම් අන්න එතන තියෙන්නේ නියම ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් එකක්. මේක නිකම්ම වාහනයක් නෙවෙයි මචන්. මේක පාර යන මෘගයෙක්. ඇඟේ ලේ රත් වෙන මාරාන්තික ගැම්මක් මේකේ තියෙන්නේ. මේකේ ඉතිහාසය කියන්නේ ලේයින් සහ යකඩින් ලියවුණු කතාවක්. 1948 දී වෙල්ස් වෙරළේ වැල්ලේ එඳපු චිත්‍රයකින් තමයි මේ යකඩ හීනය උපදින්නේ. දෙවනි ලෝක යුද්ධෙන් පස්සේ ලෝකෙ කිසිම වාහනයකට යන්න බැරි කඳු, පල්ලම්, මඩ ගොඩවල් යටත් කරගන්න ඉපදුණු මේ යෝධයා දශක 7ක් තිස්සේ ලෝකෙම දන ගැස්වා. බ්‍රිතාන්‍ය රැජිනගේ ඉඳන් කැලේ ඉන්න දඩයක්කාරයා දක්වා හැමෝම විශ්වාස කරපු එකම යකඩ ගොඩ මේකයි. පරණ ඩිෆෙන්ඩර් එකේ තියෙන්නේ අමුම අමු ගැම්මක්. ඒකේ ගියර් එක දාද්දි මුළු ඇඟම හිරිවැටෙනවා. ඒ ගොරෝසු සද්දේ ඇහෙද්දි නිකම්ම පෞරුෂයේ ඉහළ යනවා. ඒක අලුත් ඩිෆෙන්ඩර් එක. ඒක මාරම රාජකීය සැපක්. හැබැයි සැප වැඩි වුණාට ඇතුලේ ඉන්න මෘගයා තවත් දරුණු වෙලා. අලුත් V8 supercharged engine එකකින් එන 500+ horsepower එක පාරට මුදා හරිද්දි ඉස්සරහින් යන සිප්පි කෑලි බය වෙලා සයිඩ් වෙන්නේ නිකම්ම නෙවෙයි. ඩිෆෙන්ඩර් එකේ තියෙන ඒ රාජකීය ආධිපත්‍යයට බය වෙලා. පරණ එකේ තිබුණේ ඕනම මඩක යන්න පුරුවන් කියන ඒ රළු ආත්මය. අලුත් එකේ තියෙන්නේ ඕනම පාරක රජෙක් වගේ සැපට යන්න පුළුවන් කියන අභිමානය. පරණ එකේ ගැම්මයි අලුත් එකේ සැපයි එකතු වුණාම එන ඒ වයිබ් එක ලෝකෙ වෙන කිසිම වාහනයකින් ගන්න බෑ. මේක පදින එකා දන්නවා පාරේ යනකොට දැනෙන ඒ බර, ඒ පවර් එක. ඉතින් ඔබ කැමති පරණ එකේ තියෙන ඒ අමු යකඩ ගැම්මටද? නැත්නම් අලුත් එකේ තියෙන මේ රාජකීය පවර් එකටද? මුක වුණත් එක දෙයක් මතක තියාගන්න. ඩිෆෙන්ඩර් එකක් පාරට බැස්සොත් එතන තියෙන්නේ පිරිමිකම ඉතිරෙන සැබෑ යකඩ ආධිපත්‍යයක් විතරමයි.